ආදරණීය ජීවිතය මේ භාග්‍යවන්ත මාසය අප්‍රේල් මාසය අපි අලුත් අවුරුද්ද සමරනවා. ජපානයේ අලුත් අවුරුද්ද සමරන්නේ අප්‍රේල් වල නෙවෙයි. හැබැයි අවුරුදු සමරනවා. අපි යමුද ඒ අවුරුදු ගැන කතා කරන්න, ගීතයක රසය විඳින්න, ජපානයේ ජීවිතය ගැන කතා කරන්න. සුබ අලුත් අවුරුද්දක් වුණොසන්. එසේම වේවා. දැන් දැක්කනේ හොනසන් ලස්සන අපේ ගීතයක් ගායනා කරනවා. මේ තමයි ජයිකා ආයතන හිටපු ස්විච් නිලධාරී රියෝකෙන් කොනෝ සන්. අපි අද දවසේදී ඔහුත් එක්ක හුඟක් දේවල් කතා බහ ගන්න සූදානම්. ඒත් එක්කම දැන් ඔබට අලුත් කෙනෙක් නොවන ජපාන භාෂා ආචාර්යනී තමාලි ප්‍රේමරත්නත් අපිත් එක්ක ඉන්නවා. අයවන් සුබලුතර දක්වේවා. දැන් තමාලි මේ යාළුවා මේ මිත්‍රයා කොහොමද ලංකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ, කොහොමද ඒ හිතවත්කම කියලා පොඩ්ඩක් අපිට කියන්නකෝ. ඇත්තටම ජයිකා එකේ වොලන්ටියර් කෙනෙක් විදිහට ලංකාවට ආවට පස්සේ අපි ජපන් භාෂාව ළමයිත් එක්ක ගනුදෙනු කරනකොට ගොඩක් මේගොල්ලෝ අපිට වොලන්ටියර් ඇවිල්ලා උගන්වන දේවල් කරලා තියෙනවා. ඒක නිසා ඒ සම්බන්ධතාවයත් එක්ක ඇති වෙන සම්බන්ධතාවයක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අද අවුරුදු ගැන ඔහුත් එක්ක කතා කරන්න අපිට ගොඩාක් දේවල් තියෙනවා කියලා. විශේෂ දක්ෂතාවයක් නේ සින්දු කියන එකත්. ඉතින් ඒකින්ද අපි බලමු එයත් එක්කත් කතා කරලා. එහෙම තමයි අපේ සම්බන්ධතාවය ඇති වුනේ. එවනම් අපි මෙයත් එක්ක කතා කරනකොට විශේෂයෙන්ම මේ කොනසන් මේ ලංකාවේ අවුරුදු දැන් සමරනෝනේ අවුරුදු 3-4ක් වෙනවා ලංකාවට ඇවිල්ලා නේද? එතකොට මේ කොහොමද ජපානයේ මම අහලා තියෙන විදිහට අවුරුදු සමරන්නේ අප්‍රේල් වල නෙමෙයි ජනවාරි වල. ජනවාරි 1 වෙනිදා නේද? ඔයගොල්ලන්ගේ අවුරුදු. මොනවද කරන්නේ අවුරුද්දට? ජනවාරි 1 වෙනිදා සාමාන්‍ය අවුරුද්දට කලින් ඕසෝජි කියලා ගෙදර පිරිසිදු කරනවා. අපිත් කරනවා. ඒකනේ. ඊට පස්සේ 31 වෙනිදා රේත තොෂිකොෂි සොබා කියලා නූඩල් ජාතියක් කනවා. ඒ නූඩල් එක කන එකෙන් තේරුමක් තියෙනවා. නූඩල් එක දිගයි. ඒ වගේම දිගකාරයක් හොඳින් ඉන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඊට පස්සේ රේ 11 සමහර අය පන්සලට යනවා. ඒ වෙලාවේ ඒ කියන්නේ 31 රෑද පන්සලට යන්නේ. ඒක තමයි. 31 වෙනිදා රේ 11. එතකොට ඒ වෙලාවේ පන්සලදී හාමුදුරුවා ගාන්තාරේ නාද කරනවා. ජපානයේ බුද්ධාගම හිතන්නේ අපේ මිනිස්සුන්ගේ හිතේ නරක සිතිවිලි 108ක් තියෙනවා කියලා. ඒ ගාන්තාරේ නාද කිරීමෙන් ඒ දේවල් අයින් වෙන්න පුරුවන් කියලා හිතනවා. කොනෝසන්නේ කිව්වේ මේ අපේ හිතවල 108ක් නරක සිතුවිලි
තියෙනවා කියන කාරණාව නේද? ඔව්. ඒගොල්ලෝ විශ්වාස කරනවා සාමාන්‍යයෙන් අපේ දැන් පරණ අවුරුද්දනේ මේ. එතකොට ඒ පරණ අවුරුද්දේ රෑ 12ට කලින් මිනිස්සුන්ගේ හිතේ තියෙන නරක සිතිවිලි 108ක් තියෙනවා. ඒ 8 අපි අයින් කරලා ගන්ටාර 108ක් ගහනවා වගේ සිතිවිලි අයින් කරලා තමයි අපි අලුත් අවුරුද්දට මුහුණ දෙන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් තමයි ගන්ටාර 108ක් නාද කරන්නේ. ඔව්. ඒගොල්ලෝ හැම එකක්ම අර තේරුමක් එක්ක කරන නිසා ඒ 108 ඒගොල්ලෝ හිතනවා අපේ සිතිවිලි 108 අපි අයින් කළා මේ අවුරුද්දේ අලුත් අවුරුද්දට මුහුණ දෙනවා හොඳ විදියට කියලා. එහෙනම් අපි බලමු මේ විශාල ගන්ටාරයක් මේ ගන්ටාරේ කොහොමද නාද කරන්නේ මේ ජනවාරි 1 වෙනිදා උන්ගේ අවුරුදු හරි හොඳ වැඩක් නේද ටිකක් වෙනස් වැඩක් තමන්ගේ නරක සිතුවිලි නැති කරගන්න ගන්ටාර නතර කරනවා මේක රෑ 12 පස් ඉවර එන්න කලින් අවසන් කරන්න ඕනේ ඔව් 12 වෙද්දි ගහලා ඉවර කරනවා දැන් කොනසන් ලංකාවේ අවුරුදු සමරලා තියෙනවනේ දැන් මේ අවුරුද්දෙත් ලංකාවේ දන්නේ අවුරුද්ද සමරුවේ දැන් අපේ අවුරුද්දත් එක්ක ඔයගොල්ලන්ගේ අවුරුද්දත් එක්ක තියෙන සමානකම් මොනවද තව තියෙන්නේ ඒ කියන්නේ මා දැන් කිව්වාගේ ගෙවල් පිරිසිදු කරන පරිසරයත් හිතත් පිරිසිදු කරගන්න ඒක හරියට ලංකාවේ සමානයි කියලා මම හිතන්නේ. දැන් කොහොමද මේ තමාලි ලංකාවේ අවුරුදු ගාණක් අවුරුදු සමරන වගේම ජපානයේත් අවුරුදු කිහිපයක් අවුරුදු සමරලා තියෙනවා. ඔයාලට කොහොමද ලංකාවේ අවුරුද්දයි ජපානයේ අවුරුද්දයි අතර වෙනස හරි සමාන බව හරි දැනෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම ඒක දැනෙන්නේ ඒගොල්ලෝ හැම පොඩි දෙයක්ම කරන්නේ අවුරුද්දට තේරුමක් එක්ක. අපෙත් ඒ වගේ තේරුම් තියෙනවා. ඒ වගේම ඒක අර සංස්කෘතිය ගැන අපි කතා කරන්නේ ජපානයේ. එතකොට ඒගොල්ලෝ කන දේ ඉඳගෙන අපි කිරිබත් හදනවා වගේ ඒගොල්ලෝ අවුරුද්දට විශේෂ කෑමක් හදනවා. ඒකට මොකද කියන නම? කිරිබත් ඔසෙච්චි ඩියෝරි කියලා කියනවා. ඒව මොනවගෙන් හදන්නේ? එක මුහුදෙන් කන්දෙන් හෙමත් එතනින් එකතු කරලා ඔසෙච්චි බොක්ස් එක මෙහෙම දාලා අපි ජපාන් අය එස් වලින් කනවා කියලා ඒ කියන්නේ දකින්නකොට ලස්සනට පේන විදියට අපි කේම හදනවා. එතකොට ඒ කේම ඔක්කොම තේරුමක් තියෙනවා. උදාහරණයක් නෙළුම් වල අර හිරු තියෙනෝනේ. ඒ කියන්නේ හිරු වලින් බලනකොට ඒ කියන්නේ දුර පේනවා කියලා. ඒ කියන්නේ ඉස්සරහට ගෙන ඉදිරි කොහොමද කියන්නේ? ඉදිරි දකින්න අනාගතේ පේනවා කියලා. දකින්න. පැහැදිලිව දකින්න පුළුවන් හිතන්න පුළුවන් කියලා තේරුමක් තියෙනවා. මේ දකින්නේ කෑම වර්ගත් සමහරව ඇති මෙතන සමහරනේ. මේ මොනවද මේ? පොඩක් කියන්න තමයි. ඕක තමයි සාමාන්‍යයෙන් ඔය කියපු ඔසෙචි රියෝරි කියන්නේ. ඔසෙචි කියලා තමයි ඒ කෑමකේ නම. එතකොට මේක අපි කන්නේ අලුත් අවුරුද්ද ලබන දවසේ රෑ. ලැබුවට පස්සේ රෑට තමයි කන්නේ. කියන්නේ පළවෙනිද ඉඳන් තුන්වෙනිද තමයි ඒගොල්ලෝ අවුරුද්ද සමරන්නේ. එතකොට අර බොක්ස් එකක් ගැන කිව්වේ මේකද? ඕක තමයි බොක්ස් එක. ওই බොක්ස් එකේ ලේයර්ස් 3ක් තියෙනවා. ওই ලේයර්ස් 3 තමයි මේ කොනොසන් කිව්වා වගේ මුහුදෙන් ගන්න, කන්දෙන් ගන්න, ගොඩබිමෙන් ගන්න කෑම ඔක්කොම එකතු කරලා අපි ගත්තොත් මුහුදෙන් ඉස්සෝ ඉන්නවා උතන. ඊට මාළු තියෙනවා. ඒ වගේම එළවලු ಜಾති තියෙනවා. බිත්තර තියෙනවා. මාළු බිත්තර අර කිව්වා වගේ මාළු බිත්තර වලින් ඒගොල්ලෝ දකිනවා මාළු බිත්තර ගොඩාක් තියෙනව නේද? දරුවෝ ගොඩාක් හදන්න පුළුවන් කියන මීනින් එකක් තියෙනවා. ඒ වගේ ඉස්සා නැමිලා ඉන්නවා වගේ දීර්ඝ කාලයක් ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගේ ගොඩාක් තේරුම් එක තමයි මේ ඒ කෑම එක අවුරුදු දවසේ ගන්න අවුරුද්දම අපිට ඉස්සරහට සාර්ථකව මේ වගේ මුණ දෙන්න පුළුවන් කියන තේරුමක් එක්ක. බලන්නකො ඉතින් අපේ ශ්‍රී ලාංකේය ජනතාව විදියට සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ අර්ථපූර්ණව රටම එකම නැකතකට කටයුතු කරනවා. එහෙත් නැකත් කියලා දේවල් තියෙනවද? ටයිම් එකට වෙලාවට වැඩ කරන දේවල් තියෙනවද අවුරුද්දත් එක්ක? එහෙම නෑ. ජීවිතේම වෙලාවට හරියට තප්පරයට වැඩ කරනවා ඔයගොල්ලෝ නේද? මොකද හිතෙන්නේ දැන්? වෙලාවට වැඩ කරනවා කියනකොට අපි නම් නැකතට කරනවා අවුරුද්දට විතරයි. නැකතින් පස්සේ සමහරවිට අපි නෑ වෙලාවට. හැබැයි ජපානයේ තප්පරයට වාහන ගත්තත්, පාරේ වැඩ කටයුතු ගත්තත්, කාර්යාලයක් ගත්තත් අපි මීට පෙරත් සාකච්ඡාවේදී කතා බහ කළා. තප්පරයක් දෙකක් විනාඩියක් පහුනොත් එහෙම කොයිතරම් දරුණු ප්‍රශ්නයක්ද කියලා කාරණා.
වෙලාවට වැඩ කරනවා කියන එක සහ නැකතට වැඩ කරනවා කියන එක පොඩ්ඩක්. ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතේ වෙලාවට වැඩ කරනවා. ඒ කියන්නේ හැමදාම අවුරුදු හැමදාම නැකත් වගේ. ඒ නමුත් ඒගොල්ලන්ගේ අවුරුද්දේදී ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ තෝරගෙන තියෙන දැන් පළවෙනිදා ඉඳන් තුන්වෙනිදා වෙනකන් තමයි අවුරුද්ද සමරන්නේ. මේ කාලය තුල කරන දේවල් ගොඩාක් තියෙනවා. දැන් මේ කොනෝසන් කිව්වා වගේ අවුරුද්දේ රෑ 12ට කලින් නූඩල් එකක් කනවා. ඒක කන්නේ රෑ 10ට විතර පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා කාලා පන්සලට ගිහිල්ලා පහුවදා පළවෙනිදා රෑට ඔසෙච්චි කියන කෑම එක කනවා. ඊට පස්සේ තුන්වෙනිදා වෙනකන් අතර කාලය තියෙනවා. මුලින්ම ඒගොල්ලෝ ඉර පායනවා බලන්න යනවා. ඉතින් මේ දේවල් ඒගොල්ලොන්ට පළවෙනිදා ඉඳන් තුන්වෙනිදා අතර කාලේ කරනවා. ඒකට නියමිත කියන්නේ සෝබා කියලා නේද? ඔව් තොෂිකොෂි සෝබා කියලා කියනවා. ඒ අවුරුද්ද ලබනකොට කණ එක ලබන්න කලින් දවසේ. එතකොට ඉස්සලම ඉර පායනවා බලන්න යනවා. කන්දක් වගේ තියෙන පන්සල් තියෙනවා කන්ද උඩ වගේ. ඒ වගේ පන්සල් වලට ගිහිල්ලා ඒගොල්ලෝ ඉර පායනවා බලලා ඒ වගේම පන්සලට අනිවාර්යෙන් යනවා. මුලින්ම පන්සලට ගිහින් තමයි වැඩ පටන් ගන්නෙ. ඒ දවස් 3 ඇතුළත පන්සලට යනවා. ඒ වගේම අර කොනෝසන්ට පොඩ්ඩක් අර වෙලාව නැති වුණාට චාරිත්‍ර තියෙනව නේද කොනෝසන්? නෝ ඔතොෂි දම්මා මිත්තයි. ඔතොෂිනවා ලොකු අය පොඩි අයට සල්ලි දෙනවා වගේ. ගනුදෙනු කරනවා. අපිත් කරනවානේ. නැකතට ගනුදෙනු කරනවා. ඔව්. අපිටත් තියෙනවා. ඔතොෂි දම්මා කියලා. ඒක කොයි වෙලාවටද කරන්නේ? වෙලාවක් තියනවද? වෙලාවක් නැහැ. නෑ. ඒ දවස් ඇතුළත. ඔව්. සාමාන්‍යයෙන් නේදේ එකතු වෙලාම ඔක්කොම සල්ලි දෙනවා. සල්ලි දෙනවා. සල්ලිත් එක්ක තව මොන හරි දෙනවද? දැන් අපි නම් බුලත් දෙනවා සල්ලිත් එක්ක. එහෙමද? ඔව්. නේ අපි එහෙම නෑ. සල්ලි විතරයි. ලස්සන ලියුම් කවර එක ඒගොල්ලෝ තියනවා සාමාන්‍යයෙන් මතයක් හදාගෙන තිනවා චූටිම ළමයින්ට යෙන් 3000ක් වගේ ඊළඟට මිඩල් ඒජ් එකේ කට්ටියට යෙන් 5000ක් ඊළඟට හයි ස්කූල් ලෙවල් එකේ ළමයින්ට යෙන් 10000ක් වගේ මේ අපි දකින්නේ ඒ වගේ නේ ඔව් මේ වගේ ලස්සන ලියුම් කවර එක දාලා ඒ ලොකු කෙනෙකුට දෙනවා නම් 10000ක් වගේ දෙනවද ලොකු කියන්නේ කියන්නේ හයි ස්කූල් මෙතන 1000ක් නේ ඉස්සරේ 10000ක් වගේ මන් දැක්කේ ඔව් 10000ක් දෙනවා 10000ක් දෙනවා ඒක තමයි ඔව් තු මට වරද්දන්න එපා ඔව් මේ මොකද්ද මේ ඒ ලියුම් කවරේ ඔය වගේ ලස්සන ලියුම් කවරවල තමයි අපි ගනුදෙනු කරන්නේ හොඳයි මේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා අපිට පොඩි බ්‍රේක් එකකට පොඩි විරාමයකට ගිහිල්ලා එන්න අවස්ථාවක් තියෙනවා කියලා මගේ නිෂ්පාදක කණ්ඩායම කියනවා. කෙටි විරාමයකට ගිහිල්ලා මේ ලස්සන කතා බහටම ලංකාවේ අවුරුදු අපි සමරුවා ජපානයේ අවුරුදු සමරන්නේ කොහොමද කියලා අපි කතා කරන්නේ. ආදරණීය ජීවිතය. ආදරණීය ජීවිතයේ දැන් මම ඉන්නේ තමාලි ප්‍රේමරත්නත් එක්ක කොනෝසන් එක්ක. දැන් මේ ලංකාවේ සහ ජපානයේ තියෙන අවුරුදු ගැන අපි කතා කරේ. දැන් විරාමයට පෙරත් ඔබ කිව්වා ජපානයේ අවුරුදු සමරන්නේ ජනවාරි මාසයේ කියලා. මේ ලංකාවට වෙලා දැන් අවුරුදු 2කමාරක් විතර වෙනවනේ. ලංකාව ගැන ලංකාවේ මිනිස්සු ගැන කොහොමද කොනෝසන් හිතන්නේ වාට දැනෙන්නේ? ලංකාවේ ගොඩක් කරුණාවන්තයි. සමීපයි කියලා කියනද? ඒ කියන්නේ මම කලින් කොළඹ ඉඳන් පානදුර වෙනකන් පයින් ගියා. ගොඩක් පාර ළඟින් ගෙදර ඉන්න අය ඔයා කොහෙද ඉන්නේ කොහෙද දෙන්නේ කොහෙද ඉන්නේ කියලා ඒ කියන්නේ මේ පරතුරු කනවාද කියලා ගොඩක් එක දුන්නා මට අන්නාසියම දුන්නලු නේද අන්නාසිය දුන්නා අයිස් කැන්ඩි දුන්නා වෝටර්මෙලන් දුන්නා ගොඩක් උදව් කරා ඒ කියන්නේ පානදුරේට යනකම් කොළඹ ඉඳලා පයින් යනවා කියන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි පැය කීයක් විතර ගියාද කොනසන්ට පෙයා 7ක් වගේ 7ක් විතර ඇයි එහෙම යන්න හිතුවේ නිකන් හරි ලස්සන උත්තර ඒවා නිකන් ඔබට හිතෙන්නේ නැද්ද එහෙම ලංකාවේ කොහේ හරි පැය 7ක් පයින් යන්න මේ ලංකාවේ ඇවිදපු තැන් වලින් කොහෙද ලස්සනම ගොඩක් තැන් වල ගියා හික්කදුවා මාතලා යාලත් ගියා ජෆ්නා යපනය ත්‍රින්කුමරිත් සතියක් ගියා මුදෙම ගියාද? ඔව් ගොඩක් ලස්සන මොහොත ලස්සන කන්දා හොඳට ලස්සන ලත්තා කියලා මම හිතනවා. ඔබ සිංහලෙන් ඔහොම කියනවා. දැන් මේ වැඩසටහන විශේෂයෙන්ම දැන් අපි දන්නා අපේ ජේෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්පරු මහත්මයා මේක ජපානයේ ඉන්න ජපන් ජාතිකයන් එක්කත් බෙදා හදා ගන්නවා. ඒක නිසා ජපානයේ ඉන්න අයට ලංකාවේ තියෙන සුන්දරත්වය ලංකාවට ආවොත් මෙන්න මේ දේවල් දකින්න පුළුවන් ලංකාවත් එක්ක ඔය අවුරුදු ගණක් ඉන්නවා කියලා පොඩ්ඩක් කියන්නකෝ ඔයාලගේ රටේ අයට මේ වෙලාවේදී Japan Basha. Japan. 日本語でスリランカの経験とかスリランカのあるものは日本人に言ってください。スリランカの人はメイキャメラベルのハリこのさん。スリランカの人はすごくとっても優しくて寛容で
今私2年半住んでるんですけど、すごく過ごしやすい国だなと思います。旅行でもぜひスリランカにたくさんの人が来てほしいなと思います。මලි ඇත්තටම ලස්සනයි කියලා නේද කිව්වේ මොනවද කිව්වේ? ලංකාවේ මිනිස්සුත් හොඳයිලු ලංකාව ලස්සනයි නිසා ලංකාවට එන්න ඇවිල්ලා බලන්න කියලා තමයි. බලන්න කියලා. හොඳයි. දැන් ඔන්න බලන්නකො ඉතින් ජපානයේ ජපාන් ජාතිකයෙක් ලංකාවේ අවුරුදු ගාණක් රැකියාව කරනවා. මේ ඇයි ලංකාවේ මෙච්චර කාලයක් ඉන්න දිගටම ඉන්න ආසාවක් තියෙන්නේ කැමැත්තක් තියෙන්නේ ඇයි? ඒක තමයි මිනිස් කරුණාවන්තයි. ඒ කාරණා නිසා. ඒ කියන්නේ ජපානයේ චිත්තකර වේලාව හරියට වේලාව වේදා කරන්න ඕනේ. හදිසි. චිත්තක මහන්සි වෙනවා. මහන්සි වැඩිද? දැන් මෙහෙ වැඩ කරලා එහෙ වැඩ කරන්න අමාරු වෙද්ද නේද නේද? තමාලේ. ඒක තමයි. මෙහෙ hina වෙලා ඉන්න පුළුවන්. පහසුයි නේද? මේ hina හොඳට තියනවා නේද මිනිස්සුන්ගේ. මේ දැන් මේ කියපු කාරණාවත් එක දැන් අවුරුදු ගැන අපිට වැඩිපුර කතා කරන්නේ. මේ අපි ක්‍රීඩා කරනවා. ජන ක්‍රීඩා තියෙනවා අවුරුද්දට වෙනම ක්‍රීඩාවන් තියෙනවා අවුරුදු උත්සව අපි පවත්වනවා. අපි මේ පහුගිය දවස්වල ගොඩක් තැන්වල ඉඳලා ලංකාවේ විශේෂ තැන් කිහිපයක ඉඳලා අවුරුදු සමරන අපි වෙන්නුව අපේ රටේ අයට මේ ජපානයේ ක්‍රීඩාවත් එක්කත් අවුරුද්ද බැඳිලා තියෙනව නේද? ක්‍රීඩා කරනව නේද ඔයගොල්ලෝ? ඔව් ඒ වුණත් ලංකාවේ වගේම ගොඩක් නේ. මොන වගේද? උදාහරණයක් මොකක්ද කරුට්ටා කියලා කාඩ් ගේම් එකක්. ඒ කියන්නේ එක්කෙනෙක් කියවන කාඩ් එක ගෙරපෙන කාඩ් එක අනිත් අයට වඩා ඉක්මනින් ගන්නවා. ඒ වගේ සෙල්ලම. ඒක කරුට්ටා. තව සාලුන්ගත් යනවා. ඒ වුණත් අපි ජපානයේ ගොඩක් වෙලාවට ඒක මේක කරන්නේ අලුත් අවුරුද්දක් විතරයි. අනිත් කාලේ එච්චර ඒවා කරන්නේ. ඒ කියන්නේ ඒවා අවුරුදු ක්‍රීඩා තමයි එහෙ නේද? මේ දැන් අපි සිංහල සින්දුවක් ඇහුවනේ. පටන් ගන්නකොටම මගේ අදහසක් තියෙනවා අවසානයේ තව සිංහල සින්දුවක් ඔයාගෙන් අහන්න. ජපන් ගීතයක කොටසක් අවුරුදු කාලේට වගේ එහෙම කියන මොන හරි තියනවද? ඔව් ඒ කියන්නේ පොඩි ළමයින්ගේ සින්දු නම් තියෙනවා. ඒ අවුරුද්දට කලින් කියන එක. පොඩි කොටසක් අපි වාදනය කරලාම ගායනා කරමුකෝ. කොනෝසන් ඔන්න ඔය විදිහට ගායනා සූදානම් වෙන්නේ ජපාන් ගීතයක්. そうでමේ දැන් මේ දේවල් අපි දකිනකොට තමයි ජපානයේ සහ ලංකාවේ යම් යම් සමීප සම්බන්ධතා තියෙනවා සහ මේ වගේ සංස්කෘතික වටිනාකම් වලත් යම් සම්බන්ධතාවයන් තියෙනවා යම් මට්ටමකට හො කියලා අපිට දැනෙනවා. මේ රටවල් දෙකත් එක්කම හොඳ සම්බන්ධතාවයක් තියෙන තමයිට මොන වගේ දෙයක්ද මේ වගේ වෙලාවක් කියන්න හිතෙන්නේ? ඇත්තටම මට කියන්න තියෙන්නේ අපි මෙච්චර කාලේ ජපාන් සංස්කෘතිය ගැන කතා කරානේ. ඉතින් අද කොනෝසන් ඉන්න හින්දා අපිට හොඳ උදාහරණයක්. එයා අපේ ලංකාවට ඇවිල්ලා අපේ භාෂාව ඉගෙනගෙන මේ වගේ කියන්නේ ඉස්සරහට රැකියාවක් කරගෙන ඉන්නවා කියන එකම අපිට මේ තුලින් දෙන්න පුළුවන් හොඳ උදාහරණයක්. අපේ කට්ටිය ජපානයේ ගිහිල්ලා නේ ජපාන් භාෂාව හොඳට ඉගෙනගෙන හිටියොත් මේ වගේම ඒ රටේ දෙයක් අපිට කරන්න පුළුවන් කියලා මම ඇත්තටම හිතනවා. දැන් කොනෝසන් ලංකාවේ ඉන්න ලංකාවේ මිනිස්සුත් එක්ක මේ පරිසරයත් එක්ක ඉන්න හරි ආසයි කියලා කිව්වනේ අපිත් එක්ක. ලංකාවේ ගොඩක් අය ජපානට යනවා ජපාන් යන්නත් ආසයි. එහෙම පිරිසකුත් ඉන්නවා. ලංකාවේ ජපානයේ ගිහිල්ලා ඉන්න ආකාරය ගැන කොහොමද කොනෝසන්ට හිතෙන්නේ? මොනවද හිතෙන්නේ අපේ අය එහෙ ගියපුවාම? හම්බෙලා ඇතිනේ ගොඩක් අය. මම හිතන්නේ මමත් එහෙමයි. ඒ කියන්නේ අපේ තරුණකාරයේ පුරුවන් තරම් පිටරට යනවා වෙන සංස්කෘතිය වෙන හිතන්න විදිය ඉගෙන ගන්න පුරුවන්නේ. ඒක ගොඩක් වැදගත් අත්දැකීමක් කියලා මම හිතනවා. එහෙනම් ජපානයේ උනොත් මොන හරි වෙන රටවල යනවා නම් හොඳයි කියලා හිතන්නේ. දැන් මේ ජපානයේ සංස්කෘතියත් එක්ක ජපානයේ තරුණ වැඩිහිටි හැමෝමත් එක්ක කටයුතු කරන කෙනෙක් ඔබ. ලංකාවේ ඉන්නා වගේම ජපානයේ ජීවත් වෙන කෙනෙක් ඔබ. ඒක නිසා මේ ජපානයේ සහ ලංකාවේ සංස්කෘතීන් වල වෙනස්කම දකිනවා වගේම මිනිසුන්ගේ තියෙන සම්බන්ධතාවයන් ගැන කතා කරනකොට කොහොමද මේ සමීප සම්බන්ධතාවයන් ගැන වාට හිතෙන්නේ?
ඇත්තටම ජපාන් ජාතිකයනුත් තමන්ගේ පවුල මූලික කරගෙන වැඩ කරනවා. අපේ වගේම දෙයක් ඒගොල්ලොන්ගෙත් තියෙනවා. ඒ කියන්නේ අපිට ඒක අපි දකින්නේ ඒගොල්ලෝ හැම වෙලාවෙම අනිත් අයට ගරු කරන නිසා. හැම වෙලාවෙම ඒ වෙනස විතරයි මම ලංකාවේ දකින්නේ. අපි ගරු කරන අපේ හිතේ තියෙනවා. නමුත් අපි පාරේ යනකොට හැමෝටම ජපාන් ජාතිකයෝ වගේ බව කරන එහෙම නෑනේ. ඒ වෙනස තමයි තියෙන්නේ. නමුත් හිත තුල මිනිසුන්ගේ මනුස්සකම තියෙනවා. නමුත් ජපාන් ජාතිකයන් ඒක වැඩිපුර අපිට පේනවා. ඒගොල්ලෝ හැම වෙලාවෙම අනිත් කෙනාට රෙස්පෙක්ට් කරන නිසා. ඒක තමයි මම දකින්නේ වෙනසකට තියෙන්නේ. ඔයාට කොහොමද දැනන්නේ වෙනස? ඒ කියන්නේ යාරු වෙන්නකම් ලංකාවට ජපානය ගොඩක් වෙලාව ගොඩක් කාලයක් යනවා. ලංකාව ඉක්මනින් යාරු වෙන්න පුරන්නේ. අපි ගෙදර එන්න කියලා. පළවෙනි පාරට හම්බ වුණොත් ජපානයේ එහෙම නෑනේ. චුට්ටක් වෙලාව අර ගන්නවා. යාළු වෙන්න. අපි පුංචි වෙලාවක් ගන්නවා මේ යාළුකම තියාගෙන මෙහෙම වෙලාව පොඩ්ඩක් බලලා ඉන්න. අයඩෙක්ස් හොඳේ බෙල්ලේ සංදිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. හොඳයි අපි වෙලාව කීයද කියලා බලලා ඒ විදිහට ආපහු සජීවීව මැදිරියට එනකොට මේ සින්දු කියන්න ගිටාර් ප්ලේ කරන්න මේ තරම් හොඳට ඉගෙන ගත්තේ කොහොමද? කොයි කාලේද? පුංචි කාලේමද? ජපානයේදී දේව ඉගෙන ගත්තේ කොහොමද? තොරතුරු ටිකක් කියන්නකෝ අපිට. ජපානයේදී පුංචි කාලේ පියානෝ ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ස්විච්චා සේවකයෙක් වශයෙන් ලංකාවට ඇවිල්ලා බටහිර සංගීතය ඉගෙනුවා. ඉගෙනුවා? ඔව්. එතකොට සිංහල සින්දුවත් පාඩම් කරලා ගොඩක් ලස්සන සින්දු විතරයි. කියලා හිතාගෙන මමත් පාඩම් කරන්න පටන් ගත්තා. මේ ජපානයේ අධ්‍යාපනය ලබනකොට සංගීතයේ පැත්තට වෙනම යොමු වීමට හැකියාවක් තියෙනවද? කොහොමද? නැත්නම් ඒක සාමාන්‍ය අනිත් විෂයන් එක්ක සංගීතය වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්ද ජපානයේ දරුවන්ට? කොහොමද ඒ තත්ත්වය? පොඩ්ඩක් තමයි පැහැදිලි කරලා කියන්නකෝ. ඒක සමහරට ඉස්කෝලේ ඇතුලේ සංගීතය ඉගෙන ගන්න පුළුවන්. ජපාන් භාෂාවෙන් කියන්න.音楽をなるとき学校の中でなることができますかと勉強することができますかと聞いてる. අපි වසරේ එකේ ඉඳන් සංගීත සබ්ජෙක්ට් එක පටන් ගන්නවා. එතකොට රිකෝඩර් ප්ලේ කරනවා, හාමොනිකා ප්ලේ කරනවා, ඒ වගේ සින්දුවක් කියනවා. ඒ වගේ වසරේ සාමාන්‍ය 10 12 14 වෙනකන් තියෙනවා. දැන් මේ තමාලිටත් සිංහලද ජපන්ද කියලා මාරු වෙනවා. ඒක තමත් එක නේද මේ කොනසන් දැන් අපි සිංහලෙන් කතා කරනවා ජපානයෙන් කතා කරනවානේ. ඔක්කොමත් එක්ක මෙහෙම වෙලා යනකොට දැන් මේ වෙනස්කම් වෙනස් හැඟීම් මේ සියල්ල අපිට වෙනස් කියලා හිතුණට හැබැයි මිනිස්සු විදියට මනුෂ්‍යයන් විදියට අපි හැමෝම බොහොම එකයි වගේ කියලා දැනෙනව නේද? මේ ලෝකය හරි කුඩයි කියලා අපිට දැනෙනව නේද? මේවයි කතා බහ කියද්දි තමයි. මොකද හිතෙන්නේ ආර? ඒ හිතවත්කම ඇති වුණාම හැමෝම සමානයි. ඒ මනුස්සකම තුල අපේ අර නමක් විතරයි තියෙන්නේ. රටක නමක් සහ මිනිහෙක්ගේ නමක් විතරයි. එහෙම පොදුවේ ගත්තොත් මනුස්සකම තියෙද්දි මිනිස්සු ඔක්කොම ආශ්‍රය කරන ගත්තම එක හා සමානයි. ඔක්කොම සමාන. ඒ අපිට ලං වෙන තරමටම අපිට ඒගොල්ලෝ දැනෙනවනේ. ඒක තමයි මම දකින්නේ මනුස්සකම කියලා. කොනෝසන් දැන් මේ කතාවහත් එක්ක ඔයා කියපු දේවල්, ඔයා මේ හැසිරෙන හැටි, ඔයා මේ ගිටාර් ප්ලේ කරලා අපේ සින්දු කියනකොට අපේ නිෂ්පාදක කණ්ඩායමත් බොහොම සතුටින් මේ වෙලාවේ ඉන්නේ. මට මේ කනට ඇහෙනවා මේ පැත්තේ තියෙන සතුට. ඒ වගේම අපිව මේ සියත නාලිකාවෙන් බලාගෙන ඉන්න ආදරණීය අපේ අයත් ඔයාට මේ වෙලාවේ ගොඩක් ආදරේ කියලා මට හොඳටම විශ්වාසයි. ඒක නිසා ශ්‍රී ලාංකේය වගේ ආදරණය කරන කට්ටියට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? සිංහලෙනුයි ජපානයෙනුයි දෙකෙම මෙන්න මේ කැමරා එකට. 何言ったんですか？シンハラ号でお正月のお祝いを言ってください。明けましておめでとうということを2つの号でも。日本ジャパンバージョン。はい。じゃあスバアルタウルダクエは明けましておめでとうございます。බොහොම ස්තුතියි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කොනෝසන් විදිහට ප්‍රාර්ථනා කරනකොට අපිට මේ කතා බහට තියෙන දැන් වෙලාවත් අවසන් වේගන යන්නේ. ඒක නිසා මේ වෙලාව ඉවර වෙන්න ඉස්සරලා මට කොනෝසන්ගෙන් තව වෙනස් ගීතයක රසය පොඩ්ඩක් විඳින්න ඕන. මට දැනගන්න ලැබුණ විදිහට ඔයාට සින්දු කියන්න ගිටාර් ප්ලේ කරන්න විතරක් නෙවෙයි කාන්තා හඬිනුත් ගීත ගන්න විශේෂකියාවක් තියෙනවා කියලා. ඉතින් අපේ හැමෝම කැමති අපි හැමෝම කැමති ඔබේ ඒ වෙනස්කමත් පොඩ්ඩක් විඳින්න.
හඬවල් දෙකෙන්ම කාන්තා පිරිමි හඬවල් දෙකෙන්ම කියන්න පුළුවන් සින්දුවක කොටසක් හරි කියමුද අපි? හරි. බොහොම ස්තුතියි අපේ ආරාධනා පිළිගත්තට. මට මුළු ලෝවම ඔබයි. මට මුළු ලෝවම ඔබයි ගීතය. රයිට්. අපි යමු. හරි. පොඩ්ඩක් ගිටාර් එකේ බෙවටුන ඉස්සරහනේ. පොඩ්ඩක් වෙනස් වෙන්නේ නැති. ස්තුතියි කොනෝසන්. ඒක හරි අපූර්වයි. මොකද හිතෙන්නේ මේ ජපන් යාළුවා ගැන? ඒක තමයි. ලංකාවේ මෙච්චර දෙයක් ඉගෙන ගත්ත කියන්නේ අවුරුදු 2කමාරට වෙනස පෙන්වන්න පුළුවන් කියන්නේ හරිම දක්ෂයි ඇත්තටම. දැන් තමාලි මට පොඩ්ඩක් කියන්නකෝ ඔබ ජපන් භාෂාව උගන්වන ආචාර්යවරයෙක්. ඒක නිසාම ලාංකිකයෙක් ජපානයට යනකොට මේ වගේ මට්ටමට නැතත් ජපන් භාෂාව පිළිබඳව කොයි වගේ දැනුමක් තියාගන්න ඕනද? අනිවාර්යෙන් අපි මෙච්චර කතා කරා වගේම හොඳ උදාහරණයක් කියලා මම කිව්වේ ඒක තමයි කොනෝසන්ව. අපිට පුළුවන් කොනෝසන් උදාහරණයකට අරගෙන ලංකාවෙන් යන කට්ටිය හරියට ජපන් භාෂාව වගේම දැන් මෙයා සංස්කෘතිය ඉගෙන ගත්තා වගේ අපේ දේවල් ඉගෙන ගත්තා වගේ අපි හොඳට ජපානයේ සංස්කෘතිය ඉගෙනගෙන ඒ රටට ගියොත් අපිට පුළුවන් මේ වගේ ගොඩාක් සුහදශීලී වෙලා ජපන් කට්ටියත් එක්ක අපේ ජීවිතය ඉස්සරහටම අරගෙන යන්න. ඒක නිසා අද හොඳ උදාහරණයක් යන කට්ටියට මම කියන්නේ මේ වගේම හොඳට ජපන් සංස්කෘතිය භාෂාව හොඳට ඉගෙනගෙන යන්න කියලා. කොනෝසන් දැන් අපි හොඳ යාළුවෝනේ. හොඳ යාළුවෝ. ඒක නිසා දැන් මේ මගේ නිෂ්පාදක කණ්ඩායම යනවා තව සින්දුවක් කියන්න පුළුවන්ද කියලා. තව මොකක් හරි එකක් මතක් කරගන්න පුළුවන්ද? තව බෑ. පොඩි කොටසක් ඉවර කරන්න. පුළුවන්ද? ඔව්. හරි. එහෙමනම් අපි ඒක අවසානයේම තියාගමු. අපිට තව පුංචි වෙලාවක් තියෙනවා. ඒක නිසා අවසාන වශයෙන් ලංකාව ගැන ලංකාවේ අය ගැන ඔයා කතා කළා. අද දවස ගැන මේ වැඩසටහන ගැන මේ මුණ ගැහිම මේ අපි කතා බහ කරපු දේවල් ඔයා දැන් ලංකාවේ ගොඩාක් අය අද දැනගන්නවා. මොකද හිතන්නේ මේ විනාඩි කිහිපය ගැන? ගොඩක් හොඳ අත්දැකීම. ගොඩක් විනෝද වෙලා ගියා. අපිට ඇත්තටම බොහොම සතුටුයි ඔබ වගේ කෙනෙක් හමු වීම. හොඳ මිත්‍රයෙක්, හොඳ යාළුවෙක්. ඒක නිසා අර කිව්වා වගේ දැන් දීර්ඝකාලීන මිතුරුමක් බවට පත් වෙයි මේ හමුවීම. අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී ජපන් භාෂා ආචාර්යනි තමාලි ප්‍රේමරත් මහත්මයාට බොහොම ස්තුතියි ආවාට. ආයුබෝවන්. ඒ සමගම ජයිකා ආයතනයේ හිටපු ස්වේච්ඡා නිලධාරී රියෝ කෙන් කොනෝ-සන්. අන්න සම්පූර්ණ නම එහෙමයි. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක ආවට සින්දු කිව්වට හැමදේටම ආයුබෝවන්. සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අවුරුද්දක් වේවා. හොඳයි. එහෙමනම් හිතවතුනි අපි වැඩසටහනේ සමුගන්න සූදානම් වෙන්නේ මේ විශේෂාංගයෙන් ඒ සමුගැනීම සටහන් කරන්නේ අපි කොනෝසන්ගේ තවත් ලස්සන ගීතයකින්. මමවත් දන්නේ නැහැ මොකක්ද ඊගාට ගලා කියන්න ලෑස්ති වෙන්නේ කියලා. කොනෝසන් ඔයාටයි අවස්ථාව.
කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.